හායි කොහොමද ඉතින් ඔයාලට? මගේ බයික් එක ගත්තට පස්සේ මම යන පළවෙනි මගේ වෙසක් දන්සල් වැඳීම. ඔයා හිතන්නකෝ ඉතින් කොච්චර සතුටක් තියෙනවද කියලා මගේ බයික් එක මම දන්සල් වඳින්න යද්දි. ඉතින් අඹතලේ සිට කැලණි සුරපුරය දක්වා තමයි මම ගමන ආරම්භ කරේ. උදේම බලාගත්ත දන්සල් තියෙන්නේ කීයටද කී ඉඳන්ද කියලා. ඉතින් පේනවනේ. ඔය පාරේ අයිනකටලා ඉන්නේ ඇත්තම කිව්වොත් මට කැලණියට යන වීඩියෝස් ටික ගන්න බැරි රීසන් එක තමයි මිනිස්සු පදික වේදිකාවේ නෙමේ යන්නේ මහ පාර මැද්දේ. ඉතින් යාළුවත් බේර වාහනේ පරිස්සමකින් යනවා කියන එක ලේසි නෑ. ඉතින් මට පළවෙනි වීඩියෝස් ටික ගන්න බැරි නිසා ඔය පාරේ අයින මම නැවතුවට පස්සේ ගත්ත වීඩියෝ එකක් ඔය තියෙන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් සෙනඟ ගොඩාක් ඇවිල්ලා තිබ්බා කැලණි රජමහා විහාරයේ වැඳ පුදා ගන්න. රජමහා විහාරයේ ඉස්සරහා තියෙන දන්සලේ පොලිම පටන් ගත්ත උදේ 10 ඉඳන්. ඉතින් ඕපන් කරනත් කලින් ඉඳන්ම ලොකු පොලිමක් තිබ්බා. කැලණි පාලමට වෙනකනුත් පොලිම තියෙනවා. ඇත්තම කිව්වොත් දන්සල තියෙන ඊට ගොඩක් ඉස්සරහා. ඉතින් ඔය මගේ පළවෙනි දන්සල. මම ඒතකොට බයික් එකේ වාඩිලා ඉන්නේ අපේ ගෙදර මිනිස්සුන්ව දන්සලට යවලා. මටත් එක්ක අරන් එන්න කියලා කිව්වා. ඉතින් පළවෙනි දන්සල අයිස්ක්‍රීම් දන්සලක් හොඳේ. ඉතින් මේ ඇත්තටම මේ දන්සල හරිම ෂෝක්. රීසන් එක තමයි එන එක්කෙනාට අයිස්ක්‍රීම් 10ක් හරි දෙනවා. මම හැබැයි මුලදී පොඩ්ඩක් බය වුණා. අපේ ගෙදර මිනිස්සු අයිස්ක්‍රීම් ගන්නේදී දන්සල ඉවර වෙලා තියෙදි කියලා. මොකද ඒ තරම් අර පේනවනේ චොක්ලට් අයිස්ක්‍රීම් උත් දෙනවා, වැනිලා අයිස්ක්‍රීම් උත් දෙනවා, ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් උත් දෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් ගොඩක් මිනිස්සු ඔය දන්සල වැඳ පුදා ගත්තා. මොකද 11 වගේ තමයි ඇරියේ. ඔය පේනවනේ ඔය එන්නේ අපේ ගෙදර මිනිස්සු. එයාගේ අතේ දෙකක් තියෙන ඇත්තම කිව්වොත්. ඔය එන්නේ ඉතින් අපේ නෑනා පොඩ්ඩ. එයා මටත් එක්ක එකක් අරන් ඇවිල්ලා තිබ්බා. ඉතින් 2025 වසරේ තමුන්ගේම කියලා වාහනයකින් මම ගිහිල්ලා වැඳ පුදා ගත්ත පළවෙනි දන්සල තමයි ඕක. ඉතින් දන්සල දීපු හැමෝටම ගොඩක් ස්තුතියි කියලා කියනවා. වැඩි වැඩියෙන් ලැබෙන්න කියලාත් කියනවා. දෙවෙනි දන්සල අඹතලේ පාරේ තමයි තිබ්බේ සංක්වික්. කෝඩියල් දන්සලක්. ඇත්තට මේක හරි රහයි එක. හොඳේ. මේ වගේ රස්නේ වෙලාවක ඒ වගේ දන්සලක් හරි වටනවා. ඉතින් ගොඩක් ස්තුතියි යාලට. ඕක මගේ ෆේවරිට්ම දන්සල මුංගට කැඳ. ඒක තිබ්බෙත් අඹතලේ පාරේම තමයි. අම්මලටත් එක්ක මං ගත්තා. ඉතින් දෙකක් ඉතින් ඕන තරම් දෙනවා. ඉතින් බෝතලයක් අරන් ආන බෝතලයටත් දෙන්නම් කියලා කිව්වා. ඕක ඉතින් මගේ ගමේ තියෙන දුන් තෙල්බත් දන්සල. ඉතින් ඒ දන්සල තිබ්බා දුන් තෙල්බත් එක්ක පරිප්පු අඹ අල තෙල් දාලා පපනක්. හරිම රසයි බත් එක. අතුරු පසට කෙසෙල් කැන් එලලා තිබ්බා. අපිට ඉතින් කන්න තමයි තියෙන ගෙඩියක් කඩාගෙන. ඉතින් ඒ දන්සල හොඳට තිබ්බා. ඉතින් මුලින්ම වඳින්න ලැබිච්ච එක භාග්‍යයක් කියලා මම සලකනවා. ඉතින් මේ දන්සල දීපු හැමෝටමත් පිං සිද්ධ වෙනවා. මේ විදිහට මිනිසුන්ට කැම්බීම් දෙනාට.